අපි ඔයාලට ගෙන වීඩියෝ එක තමයි රුමේනියාවේ පාස්කු නිවාඩුව අපි ගත කරපු විදිහ. ඉතින් අපි යනවා රුමේනියාවේ තියෙන ලුණු පතලක් බලන්න. ඉතින් අපි යන්නේ සලීනා සනික් ප්‍රහව බලන්න. Hello guys, ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෆ්ලොයිස්ටි වල. අපි දැන් උදේට කන්න නැවතුවා. කට්ටිය ඔක්කොම කනවා. අපි ඉන්නේ ෆ්ලොයිස්ටි මෝල් එකේ. අතුරට ගියා මේ මම දැකලත් නෑ මෙහෙනම් මේ මොනවාද අනෝදා කටුවා තා ඔක්කොම දිනවා මේ ෆ්ලොයිස්ටි වල මෝල් එකේ. කලින් නම් මම දැකලා නෑ රුමේනියාවේ තියෙනවා. දැකලා තියෙනවා ඒ ඒෂියන් කඩවල. මේ කඩවල මම දැකලාම නෑ. රසයිද? රසයි. චීස් නොරක්. නරක්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ලුණු ලේවායි බලන්න. දැන් අපි යනවා ඇතුළේ ටිකට්ස් ගන්න. බලමු කොහොමද ටිකට් ප්‍රයිසස් කියලා. ඉතින් යාළුවනේ මෙතන එන්ට්‍රන්ස් ෆී එක වෙනවා ලෙව් 55ක්. ඉතින් අපි වාහනේ ඇවිල්ලා මෙතනින් නවත්තලා මේ ටිකට් එක අරගෙන මෙතනට එනවා බස් එකක්. අන්න ඒ බස් එකේ නැගලා තමයි ලුණු ලේවායි ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මොකද හිතෙන්නේ? මන්නම් හරිම සීතලයි මේ වෙලාවේ. සීතලයිද? ඔව්. චලන පුතා. සීතල තමයි දරා ගන්න බැරි. මේ ඉන්නේ බෙස්ට් ඇක්ට්‍රස් අපේ ඉන්න and the best actor දෙන්න එකලා ඉන්නේ. මේ අයිෆා අවෝඩ්ස් වලින් මේ දෙන තමයි දැන් ඊළඟට එන්නේ ඉන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් මේ යන්නේ ලුණු පතල බලන්න බස් එකේ. ඉතින් අපි 12 දෙනෙක් ආවා. අපි 12 දෙනාටම එකම බස් එකක් ගන්න බැරි වුණා. ඉතින් දැන් අපි 12 දෙනා කණ්ඩායම් දෙකක් විදිහට බස් එකේ දැන් මේ ලුණු පතල බලන්න යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ කොච්චරක් කළුවරද කියලා මේ ලුණු පතල. ලුණු ගඳ එන්නේ. දැක්කද විය? දැක්කද විය? මේ තියෙන ලුණු ලේවාය මේ ඔක්කොම තනිකර ලුණු. මේක මාරම ලස්සනයි. කියන්නේ ලොකුයි ඇතුළ. මේ බලන්න. මාරම ලොකුයි මේක. මේක තියෙන්නේ පොළව මට්ටමේ ඉඳන් මීටර් 200ක් යටින්. ඔයාලට දැන් මේ පේන්නේ ඉස්සර ලුණු ගෙනියපු විදිහ. ඉතින් මේ තියෙන යාළුවනේ ඉස්සර රුමේනියාවේ හිටපු පතල් වැඩ කරන කට්ටිය ලුණු අරන් ගිය විදිහ. ඉතින් මේ තියෙන ඔක්කොම ඉස්සර කාලේ පාවිච්චි කරපු ඒ කරත්ත. ඔයාලට පේනවා මේ ඔක්කොම ඒ ලුණු පටෝලා ලුණු කුඩු ඔක්කොමත් එක්ක එහෙම තියෙන්නේ. මූදෙන්ද එතකොට මේ නෑ නේ මූදෙන් වෙන්න බෑනේ. මේක ෆෝල් මයින් නෙවෙයි. මේක අර මේ ඒකට මොකද කියන්නේ? පතල් වලින් මේකනේ. මේ ඔක්කොම තනිකර ලුණු තියෙන්නේ. මාර්ම ලොකුයි මේක ඇතුළ. මේක මේ අපිත් හිතුවෝ දේ නෙවෙයි තියෙන ලුණු ලේවායක් කියලා කිව්වට මේක තනිකරම හැමදේම තියෙනවා. මේක ඇතුලේ ටෙස්ට් කරන්න, කෑම කන්න, එතකොට මොනවාද ඩ්‍රින්ක්ස් ගන්න, ඒ කියන්නේ මේ කැෆේ හැමදේම තියෙනවා. මේ මොකද්ද බා? මේ අර ඒකද ඔක්සිජන් මාස් ඒවනේ. different equipment used by නෑ මේ මචං මේ කවුරු හරි මේ කඩගෙන rescue මේ කියන්නේ ගලවා ගැනීම කරේ. ඒ දින්නේ
පාතල් කඩක් වැටුනොත් එහෙම ඇවිල්ලා බේර ගන්න එන කට්ටියගේ කිට් එක. මේ තියෙන්නේ ඉස්සර කාලේ ගත්ත ෆොටෝස්. මේ ඉතින් ඉස්සර වැඩ කරපු කට්ටිය. මාරම වෙනස් මේක නිකන් වෙනම ලෝකයකට ආවා වගේ. ඉතින් මේ තියෙන්නේ මේ ලුණු වලින් කරපු එක එක නිර්මාණ. එක එක ලස්සන නිර්මාණ කරලා තිනවා. මූණවල් හංසයෝ ඒ වගේ එක එක නිර්මාණ කරලා තිනවා ලුණු වලින්. හරි අපි දැන් ඉස්සරහට ගිහලා බලමු. ඉතින් මේක ඇතුලේ තියෙනවා 90 සිනමා ශාලාවක්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ සුපර්නෝවා කියලා ඒකත් 7D සිනමා එකක්. ඊට පස්සේ මෙතන තියෙන ඔබ්සර්වේටරලු ඇස්ට්‍රොනික් යුරේනියා ඒ කියන්නේ අභ්‍යවකාශයේ තියෙන එක එක ගැලැක්සිස් ගැන මොන හරි වීඩියෝස් පෙන්වන තැනක් තියෙනවා මම හිතන්නේ මෙතන. තියම් බලන්න පැතුලට. මේක ඇතුලේ පොඩි චිල් සීතලක් තියෙනනේ. පොඩි චිල් සීතලක් තියෙනවා. මේක ලුණු පතලක් කියලා කොට ඔයගොල්ලන්ට පේනවනේ මේක ඇතුලේ කොච්චර දේවල් තියෙනවද කියලා. සෙල්ලම් කරන්න තියෙනවා, එක එක ගේම්ස් තියෙනවා. බැඩ්මින්ටන්, හොකි, අර ගෝල්ෆ්. ඒතර මෙන්න මේ ගේම් එක එක දේවල් තියෙනවා. අර ඉතින් තියෙනනේ පූල් එකක් තියෙනවා සෙල්ලම් කරන්න තියෙනවනේ. එහෙ තියෙන පූල් බෝඩ් එකක්. ඔව්. ඒක පූල් බෝඩ් එකක් තියෙනවා. නේ PlayStation එකක් තියෙනවා. Xbox එකක් තියෙනවා. මෙතන ඔයගලන්ට පුළුවන් ලෙව් 35ක් දීලා මේ තියෙන කැමති මූවි එකක් දාගෙන බලන්න. මේක මිනිමම් දෙන්නෙක් ඇතුළට යන්න ඕන කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන ඔයගලන්ට 9D එක්ස්පීරියන්ස් එක ගන්න තැනක්. මම හිතන්නේ මේකෙත් ප්‍රයිස් එක සමහරවිට 30ක් 35ක් වගේ වෙනවා. ඉතින් මෙතන ඔක්කොම ගේම්ස් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පේනවා අර කෙළවරේම එතන පොඩි අයට සෙල්ලම් කරන්න තැනක් තියෙන්නේ. මේ ඔක්කොම මේ ලුණු වලින් කැටයම් කරපු දේවල් තියෙන්නේ. ලුණු වලින් කැටයම් කරපුවානේ. මෙතන ඉස්සර හිටපු කවුරු හරි කෙනෙක්ගේ පින්තූරයක් ඒක කැටයම් කරලා රොමේනියාවේ කවුරු හරි වෙන්නේ නැති. ඉතින් අපි දැන් රුල්ලේවායේ බලලා ඉවරලා දැන් අපි ඇකොමඩේෂන් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් guys අපි ඇකොමඩේෂන් එකට ආවා. අපි ඉන්නේ විලා බ්‍රාවෝ බ්‍රීස් කියලා ඇකොමඩේෂන් එකක. අපි ෆුල් විල එකක් ගත්තේ. ගිහලා බලමු කොහමද කියලා මේකේ රූම්ස්. මේ තියෙන අපිට හම්බෙච්ච එක කාමරයක්. මේ තියෙන අනිත් කාමරේ. මේකේ වෙනම බාත්රූම් එකක් තියෙනවා. මේ තියන්නේ අනිත් කාමරේ. ඊට පස්සේ මෙතන තව කාමරයක් තියෙනවා. මින්නේ අපේ ගෑල් ළමයි ටික. මෙතන අනිත් කාමරේ. අපි ඔක්කොම කාමර 6ක් අරගත්තා. අපිට මෙතන මේ කාමර 6ටම උනේ
ඒ කියන්නේ කාමර 6ක් වල මෙතන කාමර 11ක් තියෙනවා. අපිට පොල් බිල එකම ගත්තේ ලෙව් 1800කට. ගොඩක් වටිනවා මේක. මේකේ ගොඩක් නෑ. මේකේ ගොඩක් මේ ෆැසිලිටිස් තියෙනවා. මොකද ඔයාලට මම පෙන්නන්නම්. අපිට දැන් ඕන ගිහිල්ලා පෙන්නුවා. මෙතන තියෙනවා පොඩි කිචන් එකක්. ඊට පස්සේ අපිට කොෆි හදාගන්න කොෆි මැෂින් එකක් තියෙනවා. ඊට පස්සේ මයික්‍රෝවේව් එක තියෙනවා. ඊට පස්සේ ලොකු ගාඩන් එකක් තියෙනවා. බලමු ගාඩන් එකටත් ගිහිල්ලා. මේ තියෙන ගාඩන් එක. මෙතන අපිට ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ආයෙ අපිට වෙනම කට්ටියට සෙට් වෙන ප්ලේස් එකක් තියෙනවා. එතන ගිනි මැලයක් තියෙනවා. එතන අපිට ගිනි මැලයක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තමයි රෙස්ටුරන්ට් එක තියෙන්නේ. ලොකු රෙස්ටුරන්ට් එකක් තියෙනවා. පාටි එකක් දාන්න නම් නියම ප්ලේස් එක. ඉතින් ඉන්න කට්ටියට සෙල්ලම් කරන්න පූල් බෝඩ් එකක් තියෙනවා. මේ මම නම් දන්නේ නැහැ මේක නම මොකක්ද කියලා. මේකට ෆුට්බෝල් ගහන ගේම් එක. මේක තියෙනවා. ලස්සන වෝල් ඩෙකරේෂන් එකක් තියෙනවා. ඊට පස්සේ බා එකක් තියෙනවා. මෙතන බා එක තියෙනවා. ඊට පස්සේ මෙතනත් පොඩි කිචන් එකක් තියෙනවා. දැන් අපි යමු අපේ බාබිකියු දාන ප්ලේස් එකට. හොඳයි. ඕකේ. බාබිකියු රෙඩි වෙන ගමන් තියෙන්නේ. සපෝට් මොකද ලැජ්ජද? ඇයි ඇමරෙන්නේ? ඇයි ලැජ්ජද? ආ? ඔයා ලැජ්ජ නෑනේ. අපේ චෙෆ් සුරාජ් ඉන්නවා. චෙෆ් සුරාජ් සිංගප්පූරුවෙන් එනවා. ඔව් සිංගප්පූරුවෙන් එනවා. අපි සිංගප්පූරු වැසියෙක් ඉපදලා තියෙන සිංගප්පූරුවේ. ඊට පස්සේ හැදුනේ වැඩුවේ ශ්‍රී ලංකාවේ. ඉපදුනේ සිංගප්පූරුවේ හැදුනේ මේ ලංකාවේ. ලංකාවේ සඳ ලංකාවේ හැදිච්ච කෙනෙක්. මොදල ලුණුවත ගාලා තියෙන කියලා පේනවා. මොනා පෝක් නේ? පෝර්ක්. බාබිකු රත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි යමු ළමයි තව තියෙනවා සර්ප්‍රයිස් එකක් අපිට. තව තියෙනවා මෙහෙ මේ පැත්ත ගොඩක් මම දන්නේ ලුණු වලට ප්‍රසිද්ධද කියලා. මේ මෙතන තියෙනවා සලීනා. සලීනා කියන්නේ ලුණු. ලුණු වලින් හදපු සවෝන එක. මේ තියෙන්නේ ඒක. අපි යන් ඒක ඇතුළට බලන්න. මේ තියෙන්නේ සවෝන එකක්. මේක ඇතුලේ මේ ඔක්කොම මට ඕන කිව්වේ මේක ටොන් 8ක ලුණු දාලා තමයි මම මේක හදලා තියෙන්නේ. මේක ඇතුළට වෙලා ගොඩක් හුස්ම ගන්න කියලා කිව්වා. මෙතන මේ ටෙම්පරේචර් එක දාලා තියෙනවා. මේක ඇතුලේ හුස්ම ගන්න එක අපේ හෙල්ත් එකට හොඳයි කියලා තමයි අපිට ඕන කිව්වේ. ඉතින් මෙතන රෙස් කරන්න පුළුවන්. මේ ඔක්කොම ලුණු තියෙන්නේ මේ බිම හිටන් ලුණු තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපේ ඇකමඩේෂන් එකේ තියෙන්නේ. යම් බලන්න තව ඉස්සරහට. ඊට පස්සේ අපිට තව තියෙනවා මෙතන තියෙනවා ගිනි මැලයක්. මෙතන ගිනි මැලයක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ තියෙන්නේ එතන තියෙනවා ෆුට්බෝල් ගහන ප්ලේස් එකක් තියෙනවා. ඊට පස්සේ මොනවාද ඉලක්කයට විදින්න තියෙනවා. වොලිබෝල් ගහන්න තියෙනවා. මෙතන ෆුට්බෝල් ගහන ප්ලේස් එකක් තියෙනවා. ඉතින් මේක ෆැමිලි එකකට මාර විදියට වටිනවා. ෆැමිලි එකක් කියන්නේ ලොකු ගෲප් එකක් ඉදිරිය එනවා නම් ගෲප් එක ඉදිරිය එනවා නම් ඉතින් මෙතන තව තියෙනවා උඩ තට්ටුවක්. අපි ඒකටත් ගිහිල්ලා බලමු.
පඩි පෙළ දෙකේ පරිස්සමෙන් අපි යනවා උඩට. ඕකේ මෙතනත් නියමයි. මෙතනත් ඕලන්ට පවොත් ඩ්‍රින්ක් එකක් දාලා සුපිරිසරක් ගන්න පුළුවන් ප්ලේස් එකක්. ඉතින් මේක තමයි අපි ඉන්න තැන. මේ තින්න අපි ඉන්න ලොකේෂන් එක. ඉතින් යාළුවනේ මේක තමයි අපේ ලොකේෂන් එක. අපි දැන් ගෑල් ළමයි ටික පොෂ් එකක් දාගන්න කිව්වා. ඊට පස්සේ අපිත් පොෂ් එකක් දාලා බාබිකියු එක පටන් අරගෙන පොඩි පාටියක් දානවා. ඉතින් යාළුවෝ මේ ඉන්නේ සුරාජ්. මෙයා තමයි මගේ යාළුවා අපේ චෙෆ්. ඉතින් මෙයාගේ YouTube channel එකේ නම තමයි සූ කිචන්. ඉතින් ඔයාලටත් මෙයාගේ channel එකට ගිහලා බලන්න පුළුවන් රස කෑම ಜಾති හදන විදිය මෙයා යාගේ channel එකේ දාලා තියෙනවා. ඔයගොල්ලොත් අනිවාර්යෙන් මෙයාගේ channel එක බලලා subscribe කරන්න. ගමන් ඉන්නේ මරටම් වැඩ අපේ මේන් චෙෆ්ලා දෙන්න තාම වැඩ නිදවරා මේ වනාද අපේ බඩගින්න පුරුවන්න අපිට සඩම්බරයක් ගැන පුළුවන් චල්ලන මෙතන ලයින් අරුවර දෙන අයින් කැලිටි කන්න මුගෙන් කිසිදවක් නෑ ඌ මෙතන අර දෙන අයින් කැලිටි කකා ඉන්නවා අයින් කැලි කැඩෙන කැලි අර ඔලාද මේ වාසර වේගරි ගාවිට පූසුරි ගාගේ අයින් කරන එකේ කැලි කන්න ඉන්න පූස වගේ ඔය බ්‍රෑන්ඩ් එක වලද මේක ස්ටාලින් කළුවා කළුවා මේක දම්න චිට වීඩියෝ මිස්ත්‍රි වීඩියෝ දාලා දින් තාත්තේ ඒ හැරෙන්නේ නැහැ වීඩියෝ දාලා තියෙද්දි හැරෙන්නේ වීඩියෝ ඔන්ලා තියෙන්නේ රත්පත්ලා පත් වෙන්නේ Mama, yeah, cheers. Happy Easter.
බැරිස්ටා මේක අපිට කොෆිස් සදනවා මොකද අත්ති කොෆී එනවද ෂේප්ද ට්‍රයි එකක් දුන්නා එන බොරේ මම අපි අරපතින් කැවිටි ග්ලාස් එක කරනවා ඉතින් ඔහොම තමයි අපේ vlog එක ඉවරුනේ. ඔව් ඉතින් ඔය වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපිත් එක්ක රැඳිලා ඉන්න ඉතින් එහෙනම් අපි ගිහින් එන්න චාව්